අයිබෝවන් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ බොහොම අඩු ඉන්ග්‍රීඩියන්ට්ස් වගේක් භාවිතා කරගෙන රසවත් චයිනීස් සුප් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම මේකට යන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් වර්ග 4යි. අපේ මේක බේස් එක වෙන්නේ චිකන් ස්ටොක් එකක්. මේකට ඕගොල්ලෝ කැමති ස්ටොක් එකක් භාවිතා කරන්න පුළුවන්. වෙජිටබල් ස්ටොක් එකක් ගන්න පුළුවන්. නැත්නම් අපේ සුපර් මාකට් වල තියෙනවා වගේ අපිට සුප් කැටයක් අරගෙනත් මේක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට අරන් තියෙනවා අඹරගත්ත කෝන්. මේකත් එනවා කෑන් එකක්. නැත්නම් අපිට මේක ෆ්‍රෙෂ් කෝන් එකත් අඹර ගන්න පුළුවන්. සීනි ටිකක් දාලා අපිට අඹරගත හැකි මේක තමයි ඒ. ඊට පස්සේ මේකේ ප්‍රෝටීන් එක විදිහට මම භාවිතා කරනවා බිත්තර. මෙතන මම බිත්තර 3ක් අරන් තියෙනවා. ඊට පස්සේ මේක සුප් එක තික් කරගන්න මම භාවිතා කරනවා කෝන්ෆ්ලා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විතරයි යන්නේ. මේක සුප් එක 4 දෙනෙක්ට රසවත් විදිහට අපිට හදා ගන්න පුළුවන්. ලුණු, ගම්බිරිස්, සුගර් භාවිතා කරනවා මේක රසවත් කරන්න. හරි අපි පටන් ගමු. මේක හදන්න භාවිතා කරන්නේ මම බොක් එකක්. ගෙදර බොක්කයක් නැත්නම් අපිට ඕනම පොට් එකක් භාවිතා කරන්න පුළුවන් මේකට. වතුර එකක් නටව ගන්න තිබ්බනම් ඒ ඇති. බොක් එකක්ම ඕනේ කියලා නෑ. මේ අර මං කිව්ව චිකන් ස්ටොක් එක. අපි මේක පොඩ්ඩක් ලිපේ තියලා රත් කරන්න ඕනේ. මේක රත් කරන්න නැතුව අපි අපේ අමුද්‍රව්‍ය ටික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දැම්මොත් වෙන්නේ වතුර එක රත් වෙලා නැති වුනහම ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික පල්ලෙහාට බැහැලා ඒක අඩි අල්ලන්න ගන්නවා. ඒකින්ද මේක උතුරනකන් ඉඳලා තමයි අපි දාන්න ඕනේ. හරි ඕගොල්ලන්ට පේනවා දැන් ඒක පොඩ්ඩක් උතුරගෙන එන්නේ. අඹරගත්ත කෝන් එක දාලා ඒක හොඳට කලවම් කරගන්න. ඒ කැටි තිබුණොත් එහෙම සුප් එකේ ෆිනිෂින් එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. උතුරගෙන එද්දි පොඩ්ඩක් අපි ගින්දරෙන් අයින් කරලා ගින්දර අඩු කරන්න පුළුවන්. අපි ගින්දර අඩු කරන හේතුව මේක උතුරලා මේක වාෂ්ප වෙලා ගියොත් එහෙම සුප් එකක් නැති වෙනවා. ඊට පස්සේ අපි සීසන් ටික අරගෙන ලුණු පොඩ්ඩක් තමන්ගේ රසය හැටියට සීනි ටිකක් අපිට ගම්බිරිස් ටිකක් දාත හැකි. ගම්බිරිස් දාන්නම ඕනමයි කියලා එකක් නැහැ. තමන් සරකන්න ආස නම් ගම්බිරිස් ටිකක් දාත හැකි. ලංකාවේ කට්ටියගේ රසට ඉතින් ගම්බිරිස් ටිකක් දැම්ම නම් හොඳයි. බොහොම පොඩ්ඩක් කෝන්ෆ්ලා දාද්දී වතුර එක හොඳට උතුරන්න ඕනේ. වතුර එක ස්ටොක් එක වේවා හොඳට උතුරත් තමයි කෝන්ෆ්ලා දාන්නේ. ඒකට හේතුව තමයි අපිට මේක උතුරන්න කලින් දැම්මොත් එහෙම අපිට මේක තික් වෙන ප්‍රමාණය අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. අනිත් එක තමයි කෝන්ෆ්ලා එක කැටි ගහන්න බලනවා. කෝන්ෆ්ලා අපිට දෙපාරකට දාගන්න පුළුවන්. මුලින්ම ගොඩක් දාගන්න එපා. පොඩ්ඩක් දාගත හැකි. චුට්ටයි. වැඩි. මේ ගානට තික් වුණාට පස්සේ මේක තමයි සිල්කි. ගොඩක්ම තිකුත් නෑ. ගොඩක්ම රනිත් නෑ. හැන්දෙන් බොන්න පුළුවන් ගානට. හැන්දෙන් බොන්න පුළුවන් පීයෙන් කපන්න ඕනේ නැති ගානට. හරි. මෙහෙම තියලා අපි බිත්තරේ දාද්දී මේක පොඩ්ඩක් බිත්තරේ කුක් වෙන්න ගොඩාක් ගින්දරක් ඕනේ නැහැ. ගොඩාක් උතුරන්න ඕනේ නැහැ. ඒකෙන් හින්දා බිත්තරේ හැම පොඩ්ඩක් ලස්සනට පොඩ්ඩක් දාගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණය දාගන්න පුළුවන්.
බිත්තරේ දාපු ගමන් කඩන්න එපා. ඒක පොඩ්ඩක් ලස්සනට කැටි ගහන්න දෙන්න. බිත්තරත් කෝන්ෆ්ලවර් වගේම තමයි අපිට අවශ්‍ය ප්‍රමාණය දාගන්නත් පුළුවන්. අපිට බලලා මදි නම් දාගන්න පුළුවන් තව. බිත්තරේ දැම්මට පස්සේ අපි බලමු මේක රස කොහොමද කියලා දැන්. ලුණු ටිකක් දාගත හැකි. අපිට අවශ්‍ය ප්‍රමාණයට දැන් ඇවිල්ලා තියෙනවා. අපිට මේකට කැමති මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. අපිට චිකන් භාවිතා කරන්න පුළුවන්. අපිට සීෆුඩ් භාවිතා කරන්න පුළුවන්. අපිට මස් කන්න කැමති නැති එක්කෙනෙක් නම් අපිට බිත්තරත් නොදා අපිට මේක නිකන් තික් කරගෙන අපිට වෙජිටබල් ටිකක් බොයිල් කරලා අරගෙන දාගෙන අපිට මේක ඕන විදිහකට ඇඩ්ජස්ට් කරගත හැකියි. මේකට කියන්නේ ස්වීට් කෝන් එග් ඩ්‍රොප් සුප් කියලා. අපිට ඒක අපිට ඕනනම් මං කිව්වත් වගේ අපිට කැමති වෙජිටබල් එකක් අපිට කැමති දෙයක් දාන්න පුළුවන් මේකට. ඒ වුණාට මේක තමයි අතිවාරම්, මේක තමයි බේස් එක. මේකෙන් අපිට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්. අපිට මේක සැරට ඕන නම් අපිට මේක සුප් එකේ දාලි වල චිලි පේස්ට් ටිකක් වගේ දාගත හැකි. අපිට ඒ වගේ මේක තව ටිකක් ඉම්ප්‍රූව් කරද හැකි, මේක තව ටිකක් අප්ඩේට් කරද හැකි.